මේ ලෝකේ ඉන්න හොඳම සුපර් හීරෝ කවුද? කැප්ටන් ඇමරිකාද? බැට්මෑන්ද? එහෙම නැත්නම් ඉලෝන් මස්ක්ද? නෑ ඒගොල්ලෝ නෙමෙයි. මේ ලෝකේ ඉන්න හොඳම සුපර් හීරෝ අපි ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අපිත් එක්කම ඉන්න කෙනෙක්. අනිත් සුපර් හීරෝස්ලා වගේ එයාට ලොකු ෆෑන්ස් ක්ලබ්ස් නැහැ. හැබැයි හැමදාම හැම වෙලේම අපේම ප්‍රශ්නයකට උත්තරයක් හොයන ගමන් ඒ ප්‍රශ්නය විසඳන ගමන් ඉන්නේ. මම මේ කියන වෙලාවෙත් එයා ඉන්නේ වෙනම සටනක. මම මේ කියන්නේ වෙන කවුරු ගැනවත් නෙමෙයි. අපි ඕගොල්ලන්ගේ තාත්තලා ගැන. මම පොඩි කාලේ ඉන්නකොට මට හිතුණ දෙයක් තමයි තාත්තලා කරන දේවල් අපිටත් ඊටාම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කියලා. ඒකට හේතුව වෙලාවට ස්කූල් ෆීස් ගෙවනවා. වෙලාවට කරන්ට් බිල් එකක් ගෙවනවා. වෙලාවට ගෙදර රෙන්ට් එකක් ගෙවනවා. ඉල්ලන දෙයක් බෑ කියන්න නැතුව ඒ වෙලම අරන් දෙනවා. ඒක අපි ඕගොල්ලන්ගේ තාත්තලාගේ හැටි. ඒත් ටික ලොකු වෙද්දි තමයි තේරුනේ අපේම තාත්තලා ඒගොල්ලෝ වෙනුවෙන් කරගත්තු දේවල් වලට වඩා ළමයි වෙච්ච අපිට කරපු දේවල් තමයි වැඩි කියලා. To be honest, අපි සතුටෙන් ඉන්න ඕන හින්දා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සතුට කැප කරනවා. ඒ වගේම අපේ අනාගතය වෙනුවෙන් ඒගොල්ලන්ගේ වටිනා වර්තමාන කාලය ඒගොල්ලෝ කැප කරනවා. හැබැයි අවාසනාව කියන්නේ ඒගොල්ලන්ගේ වටිනාකම තේරෙද්දී අපි පරක්කු වෙදී. The greatest superheroes don't save the world, but they save their family. හැම සුපර් හීරෝ කෙනෙක්ම මුහුණ වහගෙන බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර්මෑන්ලා වගේ බිල්ඩින්ග්ස් උඩින් පියාඹන්න ඕනේ නැහැ. හොඳට මතක තියාගන්න වර්ල්ඩ් ෆාදර්ස් ඩේ එකට විතරක් තාත්තගේ ෆොටෝ ස්ටෝරි දාලා විශ් කරාට වැඩක් නැහැ. ඇත්තටම තාත්තලා කියන්නේ කවුද කියලා තේරුම් ගත්තේ නැත්තම්. ඉතින් තාත්තලා ගැන ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ? අන්න ඒක කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තාත්තලට ආදරය කරන හැමෝම මේ වීඩියෝ එක අමතක නොකර ෂෙයා කරගෙන යන්න. ඇයි බං තාත්තලට දවසක් තාත්තලා කියන්නේම සසරක්.